අපි කතා කරමින් හිටියේ මෙතුමිය දයාන් විතාරණ මහත්මයාත් එක්ක ගීතයක් ගායනා කරලා තියෙනවා. ඒ කොයි කාලේද? දැන් අවුරුදු 25කට විතර. ඇයි ඒක එතනින් නැවතුනේ? නැහැ ඒක මේ දයන් මගේ හොඳ රසිකයෙක්. ඉතින් මේ ඔය මගේ පින්තූරු ගන්න ගමන් එයා ඔය ගජවන්න ඕනයි කියපම් කවි කියනවා දැකලා එයාට හිතුණලු මේ මගෙත් එක්ක ගීතයක් ගායනා කරන්න ඕනේ කියලා කුලරත්න ආරියවංශත කොහෙද ඒක රචනා කරලා තිබුණේ. ඒකේ ලියලා තිබුණේ එයා මහදැන්දුනුරුව පියවිරුයින් හඳුනා එයාට පින්තූරු ගන්න හම්බුණා කියන එක. ඉතින් මම ඒකේ මොකද ෆීමේල් වොයිස් එක කරා. ඔව්. ඒක දැන් අවුරුදු 25ක් විතර වෙනවා. ඉතින් අර දැන් ඒ කාලේ ওই සින්දුව දැම්මට එච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ. නමුත් දැන් දයන්ම කියනවා දැන් එයා ඒක දැන් Facebook වල දාන්න පටන් ගත්තට පස්සේ එයාට වැඩි ප්‍රතිචාරයක් වුණු. ඔව් ඒක හරි. ඒක හරි. හැබැයි එහෙම කියලා දයන් ඔක නවත්තලා දාන්නත් පුළුවන්. මම කිව්වා එහෙනම් දැන් මාත් එක සින්දු කියන එක නෑ නේද? ඉතින් කියනවා දැන් මම ඉස්සර ඉතින් කියනවා දයන් බලන්නකෝ අර මං සින්දුවක් කිව්වා කවුරුවක්වත් අහන්නේ නෑනේ කියලා. දැන් කියනවා දැන් මෙන්න අන්න 400ක් විතර කමෙන්ට් දාලා තියෙනවා කියලා. තව ගීතයක් කරන්න දැන් අද රාත්‍රියේත් ඔබ වෙනුවෙන්ම ගීතයක් ගායනා කරනවා. අපි මේ ගීතයත් රස විඳමු. කාලේ වේගෙන් ඉගිල ගිහිලා තියෙන නිසා අපි මේ ගීත දෙක අහමු. ඒ තමයි මේ අර මම කියවනේ මූදු පතුල යට ඉඳලා මුතු කැටයක නිදි කරවා පෙන්න පිඩුවක පා කරවා මගේ දෝතට පුතුවාවා කියලා. ඒකේ පිරිමි version එක. තාත්තගේ හඬින් ඒක කියන මෙන්න මෙහෙම. කිරිමුහුද කලඹාලාගෙන මගේ රත්තරම් පුතේ. හැබැයි සමහර වෙලාවට මේ ගීත අහපු නැති පුතු දැකලා තියෙනවද Facebook එකේ? පුටුවක වාඩි කරපු තාත්තා කෙනෙකුට මොහමඩ් අලි ගහනවා වගේ ගහන්නේ. මයික් ටයිසන් ගහනවා වගේ ගහන්නේ. මං හෙව්වේ ගහපු එක්කෙනාව නෙමෙයි විතාන මහත්තයා. ඒක පටිගත කරපු එකාව. අපි එතෙන්ට වැටිලා ඉතින් මේ ගීත අහලා නැහැ. මගේ පුතුටයි එම්මාලිගාවෙන් මාගෙන පැතුම් මගේ පුතුටයි මුහුද කලබාලාගෙන මගේ කුඩා පුතුටයි එම්මාලිගාවෙන් මාගෙන පැතුම් මගේ පුතුටයි සිතේ තුන් පිරි
ඔබේ කුඩා නෙතේ කැලුම් බැලුම් පුතේ සදා අපේ සිතේ නැදී පුතේ කිරිමුද කලබාලාගෙනා මගේ කුඩා පුතුටයි මුතු මාලිගාවෙන් මාගෙනා පැතුම් මගේ පුතුටයි කිරිමුද කලබාලාගෙනා පැතුම් මගේ පුතුටයි මුතු මාලිගාවෙන් මාගෙනා පැතුම් මගේ පුතුටයි ස්තුති දිනේෂ්. ඒ තමයි අපේ සොඳුරු සිහිනේ කිරෑ වැඩසටහන දේශීය සහ විදේශීය සියලු ප්‍රසංගවල සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන්නේ. වැඩසටහන නිමා වෙන්නත් ළඟයි. නමුත් මේකත් අහන්න හිතන මට වසන්ති මහත්මියගෙන් අපේ ආදරණීය දයාබර ස්වරූපයේ අති දක්ෂ සම්මානිත කලාකාරිනියගෙන් මෙහෙම අහන්න ඕනේ. ඔබේ පුතා මුල්ම දවසේ ඔබේ දෝතට නෙමෙයි කුසට ආපු දවසේ අපි දන්නේ නැනේ පුතෙක්ද කියලා. ඔබේ හදවතට දැනුණු හැඟීම කියන්න බලන්න මේ කිරිමුහුද ගීතේ වගේම මට අහන්න හිතුනේ ඒකයි. ඇත්තටම පුතෙක් උපන්නා. ඔව් පුතා මට පිළිසිඳ ගත්තාම මට ඒක වචනෙන් කියන්න බෑ. ඉතින් දරුවා හම්බුන දවසේ ඉතින් මට මතක් වුණේ මගේ ආදරණීය අම්මා. ඒ කියන්නේ ඔබේ කුසට පුතා හොදුව ආපු දවසේ අම්මා. පුතා අතට ආපු දවසේ. පුතා අතට ආපු දවසේ තමයි අම්මා මට අම්මගේ වටිනාකම තේරුනේ. මේ අම්මා කොයිතරම් වේදනාවක් දරන්නේ නැද්ද? ඒ කියන්නේ මේ වේදනාව මම විඳන්නේ. එතකොට ඒ මගේ අම්මා කොච්චර වේදනාවක් දරන්නේ නැද්ද මාව මේ විදිහට ලෝකෙට බිහි කරන්න. දසමාසයක් කුසේ තියාගෙන බිහි කරන්න කියන්නේ. ඒක හරියි. තවත් පුතා ගැනම කියන ගීතයක් තමයි. ඒ ගීතය ගායනා කරන්නත් සුනිල් ඇවිල්ලා නැහැ. මම මේ ගීතය වැඩසටහනෙන් ඉවත් කරන්නම්. හේතුව කාලෙත් දැන් සෑහෙන්න ගිහිල්ලා තියෙන ඉඳ. හැබැයි ගීතය තමයි තාල් එපා චූටි කොටසක් විතරක් කියමු. තාල් එපා දිලීප පොඩි පුතු. දිලීප පොඩි පුතු සනීපයට නිදී මවගේ කුකුළු යහනේ කුමාරයානනි මගේ කිරුල හිමි ජීවන රජ දහනේ දිලීප පොඩි පුතු සනීපයට නිදී මවගේ කුකුළු යහනේ කිරුල හිමි ජීවන රජ දහනේ ගීතය නිර්මාණය කළේ දිලීප කරුණාරත්න අබේසේකරයන්ගේ ආදරණීය පුතා දිලීප අබේසේකර. එතුමා තමයි සිහිනේ කිරෑ වැඩසටහනේ පළවෙනි වැඩසටහනේ ගීත 10 මුලින්ම තෝරන්න ආවේ. දිලීප අබේසේකර එදා ගායනා කළේ නිරෝෂා. කරුණාරත්න අබේසේකරයන් පද රචනා කළා. ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කොට ඔහුම ගායනා කරා. ඒක අමරණීය තාත්තා කෙනෙකුට දැනෙන හැඟීමක්. පරවි දෙපා වැනි සුකුමල දෙපා පරවි දෙපා වගේ. හැබැයි එහෙම තාත්තට තමයි පුටුවේ වාඩි කරලා ගහන්නේ. අන්න ඒව හදාගන්න ඕනේ. අපි යමු